Hello guys, කොහොමද ඉතින් ඔයාලට? මම නම් හොඳින් ඉන්නවා. අද උදේම පටන් ගත්තේ සුපර් මාකට් එකෙන්. පුතාව එකටම ඉස්කෝලෙන් ගිහිල්ලා දැම්මා. මම දැක්කා එක සුපර් මාකට් එකක තියෙනවා මෙන්න මේ චූටි ටේබල් දෙක. එක යුරෝ 24.90ක් තමයි උනේ. ඉතින් මේ ටිකේම මම ඒක දැක්කට ගත්තේ නෑ. ගොඩාක් හිතලා බලලා තමයි අද මේක ගන්න ආවේ. මගේ ගෙදර ස්ටූල් තියන්න මම කැමති නෑ මොකද අපේ පොඩි එක්කෙනා උඩට නගිනවා. ඉතින් මේක අනිත් එක ටේබල් දෙකක් තියෙන්නේ ලොකු ටේබල් එක ඇතුලේ අනිත් එක රිංගලා තියන්න පුළුවන්. ඉතින් මේක මම ගත්තා දවස් ගාණක් හිතලම කවුරු හරි අමුත්තෙක් ගෙදර ආවහම ඒගොල්ලෝ සෝෆා එකේ ඉඳගෙන එයාලට මොන හරි පිළිගන්නන්න ඕන වුණාම මට ටේබල් එකක් තිබ්බේ නෑ. ඉතින් ඒ හින්දා තමයි මම මේක අද ගත්තේ. ඉතින් ඔයාලට මතක ඇතිනේ ගිය පාර මම කිව්වා මම ටයර් වගේක් ඕඩර් කරා කියලා මගේ වාහනේට. ඔන්න ඉතින් එතනින් මට කෝල් කරලා කිව්වා මගේ ටයර් ටික ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අද තමයි මට තියෙන්නේ අපොයින්ට්මන්ට් එක ටයර් ටික ෆික්ස් කරගන්න. උදේ 10ටත් කලින් මට මෙතනට එන්න පුළුවන් වුණා. 10ට තමයි අපොයින්ට්මන්ට් එක තිබ්බේ. ඊට පස්සේ මගේ වාහනේ එතන පැය එකමාරක් විතර වැඩක් තියෙන නිසා මම ගියා පොළට. පොලක යන වෙනම බ්ලොග් එකක් මම වෙනම දවසක දාන්නම්. මේ පොලත් මිලානෝ වල තියෙන ගොඩක් ලොකු පොලක්. එළවලු, පළතුරු, මස්, මාළු විතරක් නෙමෙයි ගෙවල් වලට අවශ්‍ය සියලුම බඩු මේ පොළවල් වල තියෙනවා. පොළවල් වල තියෙන විශේෂත්වය තමයි එළවලු පළතුරු හරිම නැවුම් අලුත් එළවලු පළතුරු. ඉතින් සුපර් මාකට් එක වගේ නෙමෙයි අනිත් එක ඊට වඩා ටිකක් ගණන් අඩුවට ගන්න පුළුවන්. ඉතින් මම මාළු ටිකක් ගන්න ගියා. ඉස්සෝ ටිකක් තමයි ගත්තේ. මොකද මේ සතියේ මගේ යාළුවෙක් එනවා. එයාගේ ෆැමිලි එකත් එක්ක මගේ ගෙදර. ඉතින් ලංකාවේ විදිහට කෑම වේලක් දෙන්න මං හිතන් ඉන්නවා. ඒක නිසා මෙතනින් මම ඉස්සෝ ටිකක් ගත්තා. ඉස්සෝ කිලෝ එකක් යුරෝ 10ක් තමයි උනේ. මේ පොලේ මාළු වෙලෙන්දම 5 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් මේ බලන්නකෝ මල් වර්ග පවා පොලේ විකුණන්න තියෙනවා. අපේ ලංකාවේ පොළ වගේම තමයි හැමදේම තියෙනවා. අද මම මේ මට පැය එකමාරක් විතර වෙලාවක් තියෙන නිසායි පොළට ආවේ. ඉතින් දැන් ඉස්සර වගේ නෙමේ ලංකාවේ ලැබුණු පොලෙත් තියෙනවා හරියට. මේ ලංකාවේ වල කඩේට වඩා පොලේ ගොඩක් ගණන් අඩුයි. අපේ ගෙදර කෑම මේසෙට දාන්න මම ටේබල් ක්ලෝත් එකක් හොය හිටියා. ඉතින් මෙතන ටේබල් ක්ලෝත් ගොඩක් තිබ්බා. ඒගොල්ලෝ අපිට ඕන ප්‍රමාණය මැනලා දෙනවා. ඉතින් ලස්සන කුකුල්ලු වගේක් ඉන්න ටේබල් ක්ලෝත් එකක් තිබ්බා. ඒක ඉතින් ඒකට මගේ හිත ගියා. ඒක ඔල්රෙඩි කපලම තිබ්බ රෙද්ද මගේ මේසෙට ටිකක් පොඩි වැඩි. ඒ නිසා මම මීටර 2ක් විතර ප්‍රමාණයක් මේ පොලේ එක්කෙනාගෙන් කපලා ඉල්ලුවා. මේ බලන්නකෝ ඒ ටේබල් ක්ලෝත් එකේ ලස්සන. ඉතින් මගේ ගෙදර කුස්සිය පරණ විදිහට හදපු කුස්සියක්. ඉතින් ඒකට මේ ටේබල් ක්ලෝත් එක ගොඩාක් මැච් වෙයි කියලා හිතනවා. ඔන්න ඊට පස්සේ මගේ කුස්සියේ තියෙන සෝෆා එකට මම මේ පිලෝ කේසස් වගේක් දැක්කා. අනේ බලන්නකෝ ඒ වගේ ලස්සන. ඉතින් මම පිලෝ කේසස් තෝරගෙන ඉවර වෙලා සල්ලි ගෙවන්න බලද්දී ඒගොල්ලොන්ගේ බැංකුමට් මැෂින් එක වැඩ කරන්නේ නැහැ. මෙන්න මේ දෙක තමයි මම ගන්න ලෑස්ති වුණේ. ඉතින් මම කෑෂ් අරන් ගිහලා තිබ්බේ නෑ. බැංකුමට් එකෙන් තමයි ගෙවන්න ගියේ. කොහොම හරි මට ඒක ගන්න වුණේ නෑ. හරිම දුකයි. ඊළඟ වතාවේ මම ඒක ගන්නවා. ඉතින් ඔහොම පොලෙන් ඇවිදගෙන ඇවිල්ලා මම මගේ වෙලාව හරි නිසා ආවා වාහනේ රෙඩි නම් එක ගන්න. ඉතින් එතන මට විනාඩි 15ක් විතර ඉන්න උනා. පොළට ගිහිල්ලා එන ගමන් මම ලංකාවේ බඩු තියෙන කඩේකට ගියා. ඒකට ගිහිල්ලා කුරුදු පුතුයි කජුයි ටිකක් ගත්තා. මට ඕන වෙලා තිබ්බේ. ඉතින් මේ තමයි වාහනේ ටයර් හයි කරපු බිල. ටයර් 4ට යුරෝ 323ක් ගියා. ඉතින් ඒගොල්ලෝ වාහනේ ඔක්කොම දේවල් කන්ට්‍රෝල් කරලා තිබ්බා. හොඳ සර්විස් එකක් හම්බුණා මෙතනින්. පොලෙන් ගත්ත බඩු ටිකත් මම ඩික්කියට දාගත්තා. ඊට පස්සේ මං යනවා අපේ පුතාගේ ඉස්කෝලේ ගාවට පුතාව ගන්න. මොකද අද පුතාට තෙරපි එකක් තියෙනවා. එයා ස්පීච් තෙරපි කරනවා. මොකද එයා ස්පීච් ඩිලේ එකක් තියෙන බබෙක්. ඒ හින්දා එයාට ගොඩක් කාලෙ ඉඳන් දැන් ස්පීච් තෙරපි කරනවා. මේ තමයි යාගේ ස්පීච් තෙරපි කරන තැන. ඉතින් මම මෙතෙන්ට ඇවිල්ලා පුතාව දැම්මා. පුතාගේ තෙරපි එක පැය එකමාරක් විතර කරනවා. ඉතින් ඔයාලට මෙතන පේන්නේ තවත් ඒ වගේ අම්මලා තාත්තලා බබාලා එනකන් ඉන්නවා. ඊට පස්සේ මම ගියා කෝපි එකක් බොන්න.
කෝපි එකක් බීලා ඇවිල්ලා පුතාවත් අරගෙන අපි දැන් මේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ගෙදර ආපු ගමන් මම දැන් කරන දෙයක් තමයි පහන පත්තු කරන එක. උදේ වරුවම සාමාන්‍යයෙන් මම ගෙදර නැහැ. ගෙවල් වල නැති වෙලාවට ඔයාලා වුණත් පහන් පත්තු කරලා ගෙදරින් යන්න එපා. මම දැක්කා ඊයේ පෙරේදා මදුරු කොයිල් එකක් ඇවිල්ලා ගෙයක් ගිනි අරන් තියෙනවා. ඒ හින්දා ගෙදර ඉන්න වෙලාවට මේ දේවල් කරන්න. පහන තියන්න මට තැන් දෙකක් තියෙනවා. මම ඔයාලට පස්සේ හෝම් ටුවර් එකේදී ඒක පෙන්නන්න. පහන තියලා ඊට පස්සේ කරේ මගේ ඔළුවට තෙල් දාන එක. ගිය අවුරුද්දේ ලංකාවට ගියාට පස්සේ මං කොණ්ඩෙට රිලැක්ස් එකක් කෙරුවා. ඊට පස්සේ මගේ කොණ්ඩේ සම්පූර්ණ ඩැමේජ් වුණා. මං ආපහු කොණ්ඩේ හදාගන්න ගමන් ඉන්නේ. ඉතින් සතියේ දවස් දෙක තුනක් මං තෙල් දානවා. තෙල් චුට්ටක් රත් කරලා ඔළුවට දානවා. තෙල් දාලා ඊට පස්සේ මම කරේ ඊයේ රෑ හොදන්න දාපු රෙදි එක වනපු එක. මේ රටවල් වල ගොඩක් අය රෑට තමයි රෙදි හොදන්නේ. ඒකට හේතුව විදුලි ඒකකයට ඒගොල්ලෝ අය කරන ගාන රෑ කාලෙදී අඩුයි. ඉතින් ගොඩක් අය වියදම අඩු කරගන්න නිසා නිතරම රෙදි හොදනවා නම් ඕගොල්ලෝ රෑට වොෂින් මැෂින් දාන්න. උදේ පුතාගේ වැඩත් එක්ක මට රෙදි වනලා යන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. වෙලාවක් හම්බුනොත් මම සමහර වෙලාවට රෙදි ටික වනලා යනවා. ඉතින් අද ගෙදර ඇවිල්ලා තමයි මට ඒක කරන්න සිද්ධ වුණේ. ගෙදර වැඩ ටික කරලා ඉවර වෙලා නාගන්න හින්දා තමයි මං ඔළුවට තෙල් දැම්මේ. ඉතින් මෙන්න මේක ඉතාලියේ තියෙන කෑමක්. ඉතාලිය විතරක් නෙමෙයි ගොඩක් රටවල තියෙනවා. අපේ ලංකාවේ කොස්සට වගේ කෑමක්. මේක සීත කාලෙට තමයි තියෙන්නේ. ඉතාලියෙන් නම් කියන්නේ කස්තාඤ්ඤා කියලා. චෙස්නට් කියලා තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ මම දන්න විදිහට. ඉතින් මේ කාලෙට තියෙන රස කෑමක් තමයි මේක. ගොඩාක් අය මේ කාලෙට මේවා කනවා. ඉතින් අපිත් පිච්චුවා. ඉතින් ඊට පස්සේ මම යන්නේ අද උදේ ගත්තු අර චූටි ටේබල් දෙක හයි කරන්න. මං හිතුවා ඒවා ඇනවලින් වෙන්නේ නැති සෙට් වෙන්නේ කියලා. නෑ, ඇනවලින් නෙමෙයි. මට ඕන කරලා තිබ්බේ ඩිවානෝ එක ගාවට වීදුරු ස්ටූල් එකක් තියන්න. ඒත් අපේ පුතා එක්ක ඒක කරන්න හරි අමාරුයි. මොකද එයා මේ ස්ටූල් උඩ ඇවිදිනවා මම නැති වෙලේට. ඉතින් එයාව පරිස්සම් කරගන්න ඕන හින්දා මම මේ පොඩි ස්ටූල් දෙක ගත්තේ. ඉතින් මේ ස්ටූල් එක උඩින් මම මල් පැලයක් තියන්නත් හේතුව පුතා මේක උඩට නගින හින්දා මෙහෙම තිබ්බාම එයා ෂේප් එකේ නගින්න නැතුව ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ මම ගත්තු කුකුල්ලු ඉන්න ටේබල් ක්ලෝත් එක. බලන්නකෝ ඒකේ ලස්සන. මම හිතන් හිටියේ සූර්යකාන්ත මල් තියෙන ටේබල් ක්ලෝත් එකක් දාන්න. ඒ වුණාට මේක දැක්කහම මගේ හිත මේකට ගියා. ඉතින් මම මේක ආපු ගමන් දැන් මේ මේසෙට දැම්මා. මට තියෙන පුරුද්දක් තමයි මොකක් හරි අලුතෙන් ගත්තොත් ඒක ඉක්මනටම ඒ අදාළ තැනට දාලා ඒකේ ලස්සන බලන්න ඕනේ. අපේ අම්මත් ඒ වගේ තමයි ඇඳුමක් ගත්තත් මට ටක් ගාලා ඇඳලා පෙන්නනවා. දැන් ඉතින් මේ ගෙවෙන්නේ අපේ හවස් වරුව. ඔය පේන්නේ ඉන්නේ අපේ ගෙදර එහා පැත්තේ ඉන්න බබා. දැන් ඉතින් සීත කාලේ වුණාට අපේ පුතා සෙරෙප්පු සපත්තු නැතුව මේ එළියේ දුවන්න හරි කැමති. මගේ වැඩේම එයාට සෙරෙප්පු සපත්තු දාන එක. එයාගේ වැඩේ ඒවා ගලවලා දුවනවා. ඉතින් මේ බබා තමා මගේ පුතත් එක්ක සෙල්ලම් කරන්නේ. මෙයා යුක්‍රයින් රටේ බබෙක්. අපේ පුතයි එහා ගෙදර බබයි සෙල්ලම් කරනකම් මම කරේ ගේට්ටුවෙන් එළියේ තියෙන වැවිලා තියෙන තනකොළ ගලවපු එක. පුතා සෙල්ලම් කරද්දී මම මේ වගේ දේවල් තමයි කරන්නේ. පුතා මගේ අවට තියාගෙන වැඩක් කරද්දී මට එතකොට පුතාවත් හොඳට පේනවා මගේ වැඩක් කරනවා. ඉතින් දැන් එමිලිත් ආව අපේ ගෙදර. දෙන්න මේ හැංගි මුට්ටු කරනවා. ඉතින් එමිලි තමයි අර පැදුරයට හැංගිලා ඉන්නේ අපේ විනාලට හොයන්න කියලා. ඉතින් ඒ දෙන්න සෑහෙන වෙලාවක් සෙල්ලම් කෙරුවා. දැන් ඉතින් රෑ වේගෙන එන්නේ. මම ඔයාලට දෙයක් පෙන්වන්න හිටියා. අපේ ගෙදර ගාඩන් එකට මම සෝලාර් ලයිට් වගේක් ගත්තා. මේක උනේ යුරෝ 1.50ක්. ඉතින් දවසේම මේක charge වෙලා රෑට තමයි පත්තු වෙන්නේ. මේ බලන්න මේ වගේ ලස්සන මං ඉතින් කණු 3ට මේ වගේ ලයිට් 3ක් ගෙනල්ලා දැම්මා. ඒකේ ගාණත් හරි අඩුයි. රෑ වෙද්දී මේවා ඉබේ පත්තු වෙනවා. සීතල කාලේ වෙලත් හොඳට මේවා තාමත් පත්තු වෙනවා. මේ වගේ එළියක් තමයි තියෙන්නේ. ලොකු එළියක් නැහැ. මොකද මේ ලයිට් එක ගොඩක් පොඩි. ඒ වුණාට හරි ලස්සනයි. ගාඩන් එකට දාන ලයිට් රෑලි වෙනකන් දාපුවම ඒක අපිට ලොකු වියදමක්නේ. ඉතින් වියදම අඩු කරගන්න මේ වගේ දේවල් හරි වටිනවා.
ලංකාවේ අපේ මහගෙදරත් මේ වගේ සෝලර් ලයිට් හයි කරලා තියෙනවා. මේවා නම් ප්‍රමාණින් ගොඩක් පොඩි. මේවා ලස්සනටනේ හයි කරලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් රෑ කෑම ලෑස්ති කරන ගමන් තමයි මං ඉන්නේ. අද ඉතින් රෑ කෑමට එළවලු චොප්සි එකකුයි මස් එකක් ග්‍රිල් කරලා ඒකයි තමයි කන්නේ. වැඩ ගොඩක් කරන්න තියෙන දාට මම ලංකාව විදිහට උයාගෙන තියෙන වැඩත් තවත් කම්ප්ලිකේට් කරගන්න යන්නේ. ලේසියට දෙයක් හදලා කනවා. ලේසියට හදලා කෑවට හැබැයි හරි ගුණයි මේ කෑම. ඉතින් ඔන්න දැන් රෑ වෙලා තියෙන්නේ. අපේ පෙගී එළියට ඇවිල්ලා එයා රෑ තිස්සේ රවුම් ගහනවා. සීතල කාලේ හින්දා අපි ගොඩක් වෙලාවට දැන් දොරවල් වේලාසනම වහලා තියෙන්නේ. ඉතින් මෙයා එළියට වෙලා හිටියත් මට ගෙදරට ඇවිල්ලා තට්ටු කරනවා ඇතුළට එන්න වුණාම. එතකොට ඉතින් අපි දොර ඇරලා යාව ගන්නවා. ඉතින් යාළුවනේ ඔන්න ඔහොමයි තවත් කාර්ය බහුල දවසක අවසානය. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න මගේ YouTube ෆැමිලි එකේ මගේ යාළුවන්ව ආදරෙන් මතක් කරනවා. හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ආපහු ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි.